දැන් අපි කතා කරන්න යන්නේ ගණිත එක පත්‍රයේ B කොටසේ ප්‍රශ්න ගැන. B කොටසේ පළවෙනි ප්‍රශ්නය සාමාන්‍යයෙන් අහන්නේ පසුගිය අවුරුදු වල අහලා තිබ්බ භාග ගානක්. ඒ වගේම තමයි මේ අවුරුද්දෙත් අහලා තියෙන භාග සම්බන්ධයෙන්. පියන් ගානට. ජනක තම මාසික වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩි වූ විට එම වැඩිවන මුදලට 106ක් ආදායම් බදු ලෙස ගෙවයි. එක්තරා මාසකදී බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලින් 6න් එකක් ඔහු ආහාර සඳහා වෙන් කරයි. ඉතිරි මුදලින් මේ වචනය ගොඩක් වැදගත්. ඉතිරි මුදලින් 5න් 3ක් ඔහුගේ වෙනත් වියදම් සඳහා වෙන් කරයි. ඒතර අපි යම් ප්‍රශ්න වලට පළවෙනි ප්‍රශ්නේදී අපෙන් අහන්නේ ජනකට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කළ පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතිරි වේද? එතකොට මේ 6න් එකක් මෙතනදී ජනක අයින් කරන්නේ ඔහු සතු සම්පූර්ණ මුදලින්. 106ක් ආදායම් බදු ගෙව්වට පස්සේ ඉතුරු වන සම්පූර්ණ මුදලින්. සම්පූර්ණ මුදලක් කියන්නේ එකක්. ඒ කියන්නේ අපි හරය භාගය 6 ලෙස සැලකුවොත් 6න් 6ක්. 6න් එකක් ආහාර සඳහා අයින් කරනවා. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ ආහාර සඳහා වෙන් කළ පසු කොච්චරක් ඉතිරි වේද කියලා. එතකොට අපි දන්නවා හරයන් සමානයි නම් ලවයන් එකිනෙක අපිට අඩු කරන්න පුළුවන්. එතකොට මෙතන අපිට උත්තරේ විදියට දාන්න පුළුවන් 6න් 5යි. මෙතන අපි නිවැරදි පිළිතුරට අපිට හම්බ වෙනවා එක ලකුණක්. අපි ඊළඟට කියන්නේ ආහාර සහ වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකට ඉතිරි වන්නේ ලැබූ මුදලින් කවර භාගයක්ද? ආහාර වලට ඔහු වෙන් කරනවා 6න් එකක්. ඊට පස්සේ ඉතිරි මුදලින්. ඒතර ඉතිරි මුදල කියන්නේ අපි යන්න අර රෝම ඉලක්ක අංක 1 හදපු එක. 6න් 5ක මුදලින් මෙන්න මේ තියෙන පුතේ මෙතනදී ඉතිරි මුදලින් 5න් 3ක්. ඒතර ඉතිරි මුදල කියන්නේ 6න් 5න් 3ක්. තමයි වෙනත් වියදම් සඳහා වෙන් කරන්නේ. ඒතර අපි මේක සුළු කරගත්තොත් අපිට එනවා අපි අල්නයන් වෙනුවට අපිට මොකක්ද දාන්න පුළුවන්? ගුණ කිරීම දාන්න පුළුවන්. 5න් 3ක්. එතකොට කැපෙන පද කපන්න පුළුවන්. 5ට 5ව 1යි, උඩයි යටයි කැපෙනවා. 3ට 3ව 1යි, 6ට 3ව 2යි. එතකොට වෙනත් වියදම් සඳහා භාගයක් වෙන් කරනවා. ආහාර සඳහා වෙන් කරනවා 6න් එකක මුදලක්. වෙනත් වියදම් සඳහා වෙන් කරනවා භාගයක මුදලක්. අපෙන් අහන්නේ මේ දෙකටම මුදල් වෙන් කරාට පසුව ජනකට ඉතිරි වන්නේ ලැබූ මුදලින් කවර භාගයක්ද කියලා. එතකොට මේ දෙකට වෙන් කරපු මුදල අපි බලන්න 6න් එක කියන්නේ ආහාර වලට ගිය මුදල, භාගය කියන්නේ වෙනත් වියදම් වලට ගිය මුදල. මේ දෙන්න එකට එකතු කරන්න ඕනේ මුලින්ම. එතකොට ඉතිරි වෙන ගානනේ බලන්න ඕනේ. ඉතිරි වෙන ගාන සම්පූර්ණ එකෙන් අඩු කරන්න ඕනේ. එකෙන් අඩු කරන්න ඕනේ මේ දෙන්නගේ එකතුව. එතන මෙතනදී භාග දෙකක්. භාග දෙකක් එකට එකතු කරන්න හරි අඩු කරන්න හරි හරයන් සමාන වෙන්න ඕනේ. එතකොට අපිට මෙතනදී දෙකේ හරය 6 කරන්න පුළුවන්. එතකොට 3ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට හරය විතරක් 3ෙන් වැඩි කළා බෑ. තුල්ලේ භාගවලදී හරය සහ ලවය කියන දෙකම අපි 3ෙන් වැඩි කරන්න ඕනේ. එක අඩු කිරීම 6න් 1 ධන 3 බෙදීම 6. 6න් 4යි. එක අඩු කිරීම 6න් 4යි. අපිට මෙතනදී අපි දන්නවා 1 කියන එකෙත් මෙතන හරයේ තියෙන්නේ 1. එතකොට අපි මේකේ හරයන් සමාන කරන උඩයි යටයි දෙකම 6න් වැඩි කරන්න ඕනේ. 6න් අඩු කරන්න ඕනේ 6න් 4ක්. දෙක බෙදීම 6යි. අපිට මේක සුළු කරන්න පුළුවන් තවත් 3න් 1යි. එතකොට මෙයාට ඔක්කොම ඉතුරු වෙලා තියෙන්නේ 3න් 1ක මුදලක්. එතකොට අපි මෙතනදී ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා බැලුවොත් මම ලකුණු ලැබෙන විදියක් දාන්නම්. මෙතනදී ලකුණු ලැබෙනවා මුලින්ම මෙන්න මේ සුළු කිරීමට හම් වෙනවා ලකුණක්. ඊට පස්සේ තව ලකුණක් හම් වෙනවා මෙන්න මෙතනදී මෙන්න මේ අඩු කරලා පෙන්නන එකට හම් වෙනවා ලකුණක්. ඒ වගේම අන්තිම උත්තරයට ලකුණක් හම් වෙනවා. මුළු ලකුණු 3ක් හම් වෙනවා මෙතනදී.
මෙතනදී සම්පූර්ණ එක ලකුණක්. ඊට පස්සේ එකට ලකුණු 3ක් හම්බ වෙනවා. හරි. අපි ඊළඟට යන් ඊළඟ කොටසට. ඊළඟ එකේදී කියන්නේ ඔහුට දැන් ඉතිරි වන මුදල රුපියල් 39600ක් නම් බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලත් ආහාර සඳහා වෙන් කළ මුදලත් වෙන වෙනම සොයන්න. මෙතන කියන්නේ ඔහුට දැන් ඉතිරි වන මුදල. ඒ කියන්නේ මෙන්න මේ තුනෙන් එකක මුදල තමයි සමාන වෙන්නේ රුපියල් 39600ට. එතකොට අපිට හොයන්න පුළුවන් බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදල හොයන්න. තුනෙන් එකක් 39500යි කියන්නේ තුනෙන් තුනක් බලන්න අපිට රුපියල් 39600 වැඩි කරන්න පුළුවන් තුනේ. එතකොට එනවා බදු ගෙවීමෙන් පසු ඔහුට තිබුණ මුදල. එතකොට අපිට මෙතන වැඩි කරාම එනවා 3 වරක් 0.0යි 3 වරක් 0.0යි 3 වරක් 6 18න් 8 දාන එකක් ඉතිරි. නම්බරත් 3 27යි 28යි දෙකක් ඉතිරි. එතකොට 9යි 2යි 11යි. 1,18,800ක මුදලක් තමයි ඔහුට ඉතුරු වෙන්නේ බදු ගෙවීමෙන් පස්සේ. අපිට ඒකත් හොයන්න ඕනේ. ආහාර සඳහා වෙන් කළ මුදලත් හොයන්න ඕනේ. 1,18,800න් 6න් එකක් තමයි ආහාර සඳහා වෙන් කරන්නේ. එතකොට අපි මෙතන සුළු කරලා බලමු. 6න් බෙදමු. අපි මේක බෙදාගත්තාම අපිට පිළිතුරු විදියට එනවා පුතේ 19,800ක් එනවා රුපියල්. අපිට මේක බෙදා ගන්න පුළුවන් පැත්ත ගිහිමීට 6න් බෙදුවාම රුපියල් 19,800ක් එනවා. ඒතර ආහාර වලට වෙන් කරලා තියෙන රුපියල් 19,800ක් එයාගේ බදු ගෙව්වට පස්සේ වැටුප වෙලා තියෙන්නේ 1,18,800ක්. ඒතර අපි බලමු මෙතනදී ලකුණු හම්බෙලා තියෙන්නේ කොහොමද කියලා. මෙතන ලකුණු ලැබෙන්නේ 18,800 ගන්නකොට එක ලකුණක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ 19,800 ගන්නකොට එක ලකුණක් හම්බෙලා තියෙනවා. ඒතර මුළු ලකුණු දෙකක් හම්බෙලා තියෙනවා මෙතනට. ඒතර දැනට ගානේ ලකුණු 6ක් සම්පූර්ණ වෙලා තියෙනවා. අපි ඊළඟ කොටසට යමු. රෝම ඉලක්කාංක 4 කියන්නේ බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප. ඒතර බදු ගෙවලා තියෙනවා ඇත්තටම 106ක්. බලන්න ඕනේ ගානේ මුලදිම කියලා තියෙනවා ලක්ෂයට වඩා වැඩි වෙන මුදලට තමයි 106ක ආදායම් බදු ගෙවන්න ඕනේ කියලා. ඒතර බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප බලන්න අපි කලින් මෙතනදී අපි බලන්න ලක්ෂයට වඩා වැඩිපුර මෙතන කීයක් තිබ්බද අපිට? රුපියල් 18,800ක් තිබ්බ ලක්ෂයට වැඩිය. ඒතකොට මෙතනත් දැනටමත් තියෙන 194ක ගාණ. ඒ කියන්නේ දැනටමත් මෙයා බදු ගෙව්වට පස්සේ තියෙන ගාණ තමයි මේ තියෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ බදු ගෙවන්න කලින් කොච්චරක් තිබ්බද කියලා බලා ගන්න 18,800 94න් බෙදලා 100න් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට එනවා රුපියල් 20000ක මුදලක්. එතකොට ලක්ෂයට වඩා වැඩියෙන් වැඩිපුර තියලා තියෙන මුළු වැටුපයයි කීයද? අර ලක්ෂයයි මේ 20000යි රුපියල් අතන ඉස්සලා අපි ලක්ෂයයි රුපියල් 20000යි වැටුප තියලා තියෙන රුපියල් 1,20,000. මෙතනදී අපිට ලකුණු හම්බෙන්නේ මෙතන මුල් ලකුණු දෙකක් හම්බෙනවා. මෙතන 20000 හොයාගන්න ඕන ලකුණක් හම්බෙනවා. ඒ වගේම මෙතනදී මුළු වැටුප හොයනවට ලකුණක් හම්බෙනවා. මෙතන ඇත්තටම ලකුණු හම්බෙලා තියෙන්නේ මෙන්න මේ පියවරට. අපි අන්තිම ගාන බලමු. අන්තිම කොටස බලමු ගාන. එතකොට තව ලකුණු අපිට හම්බෙන්න තියෙන්නේ මෙතන තව ලකුණු දෙකක් ඉතුරු වෙලා තියෙන ගාන. එතනදි කියන්නේ යම් අවස්ථාවක බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වේ. දැන් හිතන්නකෝ කලින් තිබ්බේ ආදායම් බද්ද ගන්න ලක්ෂයට වඩා වැඩි. හැබැයි සමහර අවස්ථාවක 1,40,ට වඩා වැඩියෙන් වගේ ගාණක් කිව්වොත් ජනකට බදු ගෙවන්න ඕනේ නැහැ. ඒතර අපෙන් දැන් අහන්නේ එහෙමනම් ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් නොවී පවතිනවා. ඒතර ආහාර සඳහා වියදම් කර රුපියල් 19,800ක්. පවතිනම් වැටුපෙන් කවර භාගයද? ඒතර මුළු වැටුප 1,20,000යි. ඒතර ප්‍රතිශතයක් ගන්න නිසා අපි අනිවාර්යෙන් මෙතනදී 100%ෙන් ගුණ කරන්න ඕනේ. ඒත් අපි මෙන්න මෙතනදී මේක සුළු කරලා උත්තරේ දාගත්තාම අපිට එනවා මේක සුළු කරාම 16.5යි 100ට. එතකොට මෙතනදීත් අපිට ලකුණු දෙකක් හම්බෙනවා අන්තිම උත්තරයටයි පියවර වලටයි. ඒතර මේ විදිහට තමයි ලකුණු 10 හැදෙන්නේ. අපි එනම් ඊළඟට ආයෙත් නැවත වීඩියෝ එකකින් හම්බෙමු. ගානේ ඊළඟ B කොටසේ දෙවෙනි ගාන සමගින්.